මැක්කෝ මාර වදයක් නේ. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. දැන් මේ තමයි Next Guard කියන්නේ. මේක මැක්කෝ කිනිතුල් වලට යන ප්‍රොඩක්ට් එකක්. ගොඩක් අය අපේ shop එකට ඇවිල්ලා අහනවා මැක්කෝ කිනිතුල් වලට තියෙන හොඳම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. එතනදී අපි මෙන්න මේ Next Guard එක ගැන කියද්දී 10%ක් වගේ කස්ටමර්ස්ලා අපිට කියනවා මේක දෙන්න බයයිනේ, වකුගඩු වලට ප්‍රශ්නයක් වෙයිද දන්නේ නැහැ වගේ දේවල්. ඉතින් ඒ නිසා තමයි ඔන්න මේක ගැන කතා කරන්න හිතුනේ. එහෙම කියන ගොඩක් කස්ටමර්ස්ලා මේ ප්‍රොඩක්ට් එක ගන්නෙ නැතුව වෙන දේවල් පාවිච්චි කරලා මැක්කෝ කිනිතුල් අඩු කරගන්නෙත් නැතුව සතට කිනිතුල් උන හැදුනගෙන් පස්සේ ආයෙම එනවා. අර හැමදේම කර හරි ගියේ නෑ. ඔන්න ඕකවත් දෙන්න කියලා අවසානයේට කියන තැන් තියෙනවා. අපිට එහෙම අත්දැකීම් තියෙනවා. ඉතින් මැක්කෝ කිනිතුල් හැදුනායින් පස්සේ සතාට කිනිතුල් උන ආවයින් පස්සේ සතාගේ ඇඟේ ලේ අඩු වෙලා, එයා ඇක්ටිව් නැති වෙලා, කෙට්ටු වෙලා ওই වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නායින් පස්සේ තමයි ඔන්න මේ ප්‍රොඩක්ට් එක දෙන්න බලන්නේ. ඉතින් ඊට කලින් මේක දුන්න නම් සතා ඉදිය වගේම ඉන්නව නේද? ඔන්න හිතන්න කාරණාවක්. අපේ ගෙදර හේලිට දීලා දැනට අවුරුදු 3ක් විතර වෙනවා මේ ප්‍රොඩක්ට් එක දීලා. චෑම්ට දීලා නම් අවුරුද්දක් වගේ වෙන්නේ. චෑම්ගේ වයස අවුරුදු 2යි. එයාට ඒ අවුරුදු දෙකටම දෙපාරක් දුන්නා. හේලිට අවුරුදු 7ක් වෙනවා. ඒ 7 ඇතුළතත් හේලිට දුන්නේ 2යි. එතකොට මට කියන්න ඕනුනේ මෙතන එක සතාගෙන් සතාට මේක ඇඟේ තියෙන කාලය වෙනස්. සාමාන්‍යයෙන් මේක අවුරුද්දක් වගේ කාලයක් තමයි ඇඟේ තියෙන්නේ. සතාගෙන් සතාට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක ගැන ගොඩක් දුරට අර වකුගඩු වලට බලපායි වගේ කියලා හිතාගෙන ඉන්න අයට පුළුවන් වකුගඩු චෙක් කරගෙනම මේක දෙන්න. ඊට අමතරව මේක ගැන පොඩි සංවාදයක් තියෙනවා. මේක එන්නේ CIC කම්පැනි එකෙන්. ඒ CIC කම්පැනි එකේ ડોක්ටර්ත් එක්ක කරපු පොඩි සංවාදයක් තියෙනවා. ඒකෙන් පොඩි කොටසක් මම ඔයාලට කියන්නම්. මේක මේ CIC එකෙන් පබ්ලිෂ් කරපු දෙබසක් තියෙන්නේ. මේක ඇවිල්ලා මේ පශු වෛද්‍ය බුද්ධික සෙනවිරත්න කියන ડોක්ටර්ත් එක්ක තමයි මේ කතා බහ වෙන්නේ. මෙන්න මෙතනදී අහනවා ડોක්ටර්ගෙන් ප්‍රශ්නයක්. ડોක්ටර් සමහරු කියනවා ඇහිලා තියෙනවා අම්මෝ ඔබ හොඳ නැහැ බල්ලගේ වකුගඩු දෙකට කියලා. ඒක ඇත්තක්ද කියලා තමයි අහන්නේ. එතකොට ડોක්ටර් කියනවා මේක වකුගඩු සඳහා කිසිදු අහිතකර බලපෑමක් නැති ಔಷಧයක්. Next Guard ලබා නොදී කිනිතුළු උන සෑදුණු පසුය සඳහා දෙන බෙහෙත් වලින් වකුගඩු සඳහා බලපෑමක් ඇතිවිය හැකියි කියලා. නිරෝගී බලුසුරතෙකුට මෙම ඖෂධය කිසිදු බලපෑමක් නැත. මේ ලෝකයේ දියුණු රටවල් 75ක පමණ බෙදා හරින ඖෂධයක්. බල්ලන්ට මේ සිදුවන හානියක් නැති බව වාර්තා මගින් ඔප්පු කරන්න පුළුවන් කියලාත් මේකේ සඳහන් වෙනවා. ඉතින් මේ කන්වර්සේෂන් එකත් ඔයාලට අපි දාන්නම් බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලට ඩ්‍රීම් ඩොග් අපේ ගාල්ල ෂොප් එකට හරි අම්බලන්ගොඩ ෂොප් එකට හරි එහෙමත් නැත්නම් ඔන්ලයින් ඕඩර් කරලා හරි මේ ප්‍රොඩක්ට් එක ගෙන්න ගන්න පුළුවන්. ගොඩ දෙනෙක් අහනවා මේ ප්‍රොඩක්ට් එක. ඇත්තටම මේකට චොක්ලට් කෑල්ල කියලා තමයි සාමාන්‍යයෙන් අපි කතා කරද්දී කියන්නේ. හැබැයි මේක චොක්ලට් වලින් හදපු දෙයක් නෙවෙයි. ඒ වගේ ආකෘතියකට හරක් මස් වගේ රසකට හදපු ප්‍රොඩක්ට් එකක්.